අයියෝවන් සුබ උදෑසනක් මගේ යාළුවන්ට. කොහොමද ඉතින් ඔයාලට? අද අපි පුංචි ඉඩක මට පුළුවන් විදියට හදාගත්තු මගේ පුංචි ගීවත්ත ටිකක් බලමුද? හිත නිවන ගෙවත්තක් කියන්නේ ශාරීරිකව වගේම මානසිකවත් විශාල වශයෙන් අපට සතුටක් ගෙන දෙන දෙයක්. ගෙවත්තේ තිබෙන හරිත පැහැය නිසා අපේ මනසට සංසුම් බවක් දැනෙනවා. ඒ නිසාම මම උදේ පාන්දර දොර ඇරපු ගමන්ම මෙයාලව බලන්න ටික වෙලාවක් වෙන් කරනවා. බලන්නකෝ එයාලව මම ආදරෙන් බලා ගන්නවට එයාලා මට කොච්චර ආදරේ පෙන්නනවද කියලා. මගේම නොවන මගේම පුංචි ගෙදරක පුංචි ඉඩක හදාගත්තු මේ තැන මීට කලින් තිබුණු විදිය මං ඔයාලට මේ වීඩියෝ එකේ අවසානයේට පෙන්නන්න. ඒ විදිහට කර්කශ විදියට තිබුණු මේ පුංචි ඉඩක් මේ වගේ කොළ පහටින් බැබලෙන විදිහට මං අද වෙනකොට හදාගෙන තියෙනවා. ආලින්දයට වෙලා ටික වෙලාවක් ඉඳගෙන මේ දිහා බලන් ඉන්නකොට ඇහෙන කුරුල්ලන්ගේ ලේනන්ගේ ශබ්දෙත් එක්ක දැනෙන මේ හිත නිවන සංසුන් ගතිය, මේ කොළ පාටත් එක්ක දැනෙන සිතුවිල්ල වචනයෙන් විස්තර කරන්න අමාරුයි. ඒ වගේමයි ආදරෙන් යාලට කන්න ටිකක් දීලා ඒගොල්ලෝ රංජු පිටින් ඇවිල්ලා බණ්ඩි පුරෝගෙන යන හැටි බලන් ඉද්දි දැනෙන සතුට, ඒක සල්ලි දීලා කොහොමවත් අපිට ගන්න බෑ. මනස සංසුන් කරන්න කොච්චර සල්ලි මිල මුදල් වියදම් කරත් මේ හිතට දැනෙන සංසුන් බව ලබා ගන්න නම් මේ අත්දැකීම විඳින්නම ඕනේ. ඊළඟට ඔයාලා දකින්න මේ පුංචි තැන කලින් තිබුණු විදිහ. හැම කුණාටුවක්ම හැමදාටම තියෙන්නේ ලස්සන දවස් තියෙනවා. කුණාටුව පහව යන තෙක් වැරෙන් අල්ලගෙන ඉන්න. ප්‍රශ්න වලින් ගැලවෙන දවස වෙනකන් වැරෙන් ජීවිතය අල්ලගෙන ඉන්න. ඇයි? ඔය දරුවන්ගේ ජීවිත වටිනවා. ඉතින් උදේ පාන්දර නැගිටලා
මම මේ විඳින සතුට සැනසීම ඔයාලත් විඳින්න. මේ කොළපාට දැනෙන විදිහ සැහැල්ලුවේ හදවතට ගන්න. ඒ අත්දැකීම මාත් එක්ක බෙදා ගන්න. ඉතින් අදට මං ගිහිල්ලා ඉන්න. සතුටින් පරිස්සමෙන් ඉන්න. මම ඉමා.